ලෝකයේ බොහෝ පුරාණ නගර කාලයත් එක්ක වැලි යටට එහෙම නැත්නම් පස්සෙට වැළලී ගියා. ඒත් මීට වසර දහස් ගණනකට පෙර මහ මුහුදේ ගැඹුරට ගිලී ගියපු සම්පූර්ණ නගරයක් ගැන ඔයාලා මීට කලින් අහලා තිබුණද? පුරාණ හින්දු සාහිත්‍යයේ සඳහන් වෙන අති සුන්දර හා ආශ්චර්යමය ද්වාරකා නගරය. ඒ හුදෙක් පුරාවෘත්තයක්ද? නැත්නම් මේ ඇත්තටම තිබිලා දැන් මුහුදට සංවිලාද? අද අපි පුරාවෘත්ත සහ විද්‍යාව එකට ගලපමින් මේ පුදුම සහගත රහස පිටිපස ඇති සෑම විස්තරයක් ගැනම කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපි අද වීඩියෝ එක පටන් ගන්නේ පුරාණ කතාවකින්. හින්දු ආගමේ ඉතාමත් වැදගත් පුද්ගලයෙක් වෙන ක්‍රිෂ්ණ දෙවියන් යම් යම් හේතු නිසා මතුරා කියන නගරයෙන් ඉවත් වෙලා ඔහුගේ ජනතාවත් එක්ක ආරක්ෂිත තැනක් හොයාගෙන යනවා. ඔවුන්ට හමු වෙන්නේ මුහුද මැද තියෙන සුවිශේෂී දූපතක්. ක්‍රිෂ්ණ දෙවියන් තීරණය කරනවා මේක ඔවුන්ගේ අලුත් රාජධානිය බවට පත් කරගන්න. ඒ අනුව ඉන්ද්‍ර දෙවියන් ඇතුළු සියලුම දේවතාවුන්ගේ සහයෝගයෙන් අක්කර 12ක පමණ පුරා පැතිරෙනු ද්වාරකා කියන හඳුන්වන අතිවිශාල නගරය නිර්මාණය කරනවා. පුරාණ කතාවලට අනුව මේ නගරය පුදුමාකාර නගරයක්. එහි රන් සහ වටිනා මැණික් වලින් නිර්මාණය කරපු මාලිගා 60000කට වඩා තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම රාජකීය මාර්ග, අලංකාර උද්‍යාන සහ නිවෙස් ද්වාරකා පුරේ පුරා පැතිරී තිබුණා. එය හුදෙක් නගරයක් නෙමෙයි. ඒක ඒ කාලේ පැවතුණු ශිෂ්ටාචාරයේ උසස් බව පෙන්වුම් කරන විශිෂ්ට කලා ආකෘතියක් වගේ. වසර දහස් ගණනක් පුරා ක්‍රිෂ්ණ දෙවියන් මේ ජීවත් වෙලා මේ රාජධානිය පාලනය කරා. ඒ පුරාණ කතාවලට අනුව සෑම හොඳ දෙයකටම අවසානයක් තියෙනවා වගේ මේ විශිෂ්ට නගරයටත් අවසානයක් ආවා. පුරාණ කතාවේ තියෙන විදිහට ක්‍රිෂ්ණ දෙවියන් මේ ලෝකෙන් සමුගන්නකොට ඔහුගේ යාදව වංශයේ සමාජිකයෝ තමන් අතරම ගැටුම් ඇති කරගෙන විනාශ වෙලා යනවා. ක්‍රිෂ්ණ දෙවියන්ගේ මරණයෙන් දින 7කට පස්සේ මුහුදේ ජල මට්ටම පුදුම හිතෙන විදිහට ඉහළ යනවා. මුහුදේ රාළ නගරය ගිලගන්න පටන් ගන්නවා. එකින් එක ගොඩනැගිලි, මාර්ග, මාලිගා මේ සියල්ල දින කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම මුහුදෙන් යට වෙනවා. ක්‍රිෂ්ණ දෙවියන්ගේ ගෝලයෙක් වෙන අර්ජුන මේ දර්ශන බලාගෙන ඉන්නවා. ඔහුටත් ඒ නගරය බේරගන්න කිසි දෙයක් කරන්න බැරි වෙනවා. මේ කතාව මේ දක්වා පුරාවෘත්තයක් වෙලා විතරයි තිබුණේ. ඒත් අපි හැමෝම අහලා තියෙන විදිහට පුරාවෘත්තයක යම්කිසි සත්‍යයක් තියෙන්න පුළුවන් නේද? අපි දැන් මේ කතාවෙන් විද්‍යාවට හැරෙමු. මේ පුරාවෘත්තයට විද්‍යාත්මක පදනමක් තියෙනවාද කියලා සොයා බැලීමේ පළමු උත්සාහය ගන්නේ 1980 ගණන් වලදී ඉන්දිය පුරාවිද්‍යාඥයෙක් වන ආචාර්ය S.R. රාවෝ මහතා. ඔහු දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ වරද තීරණයන් පුරාවිද්‍යාත්මකව ගවේෂණය කරපු කෙනෙක්. ඔහු තීරණය කරනවා මේ පුරාවෘත්තයේ ඇත්තක් තියෙනවද කියලා මුහුද යටටම ගිහින් බලන්න. මුහුදු පත්ලේ දිය පහරවල් ඉතාම වේගවත්. ඒ වගේම දුෂ්ටතාවයත් අඩුයි. ඒ ආචාර්ය රාවෝ සහ ඔහුගේ කණ්ඩායම අත්හැරියේ නැහැ. ඔවුන් මේ ගවේෂණය වසර ගණනාවක් පුරා අඛණ්ඩව කළා. අවසානයේදී ඔවුන්ට මුහුදු පත්ලේ මීටර් 30ත් 40ත් අතර ගැඹුරේදී අමුතු දේවල් හමු වුණා. ඒවා හුදෙක් ගල් කුට්ටි විතරක් නෙමෙයි. ඒවා ගොඩනැගිලි වල අත්තිවාරම් සහ තාප්ප පැහැදිලි ලෙසම මිනිස් අතින් නිර්මාණය වූ ගල් කුළුණු. මේ සොයා ගැනීම පුරාවිද්‍යා ලෝකයේ විශාල ආందోලනයක් ඇති කළා. ඒත් ඒකට හැමෝම එකඟ වුණේ නැහැ. සමහරු කිව්වේ මේවා ස්වාභාවික පාෂාණ කියලා. ඒත් පර්යේෂකයන් තව ගැඹුරට ගිහින් සොයා බැලුවා. ඔවුන්ට මේ නටබුන් අතරින් මැටි බඳුන් සහ පුරාවස්තු හමු වුණා. මේවා කාබන් පරීක්ෂාවට යොමු කළාම ඒවා ක්‍රිස්තු පූර්ව 1500 වගේ කාලයකට අයත් බව තහවුරු වුණා. මේ කාලය පුරාණ කතාවේ සඳහන් යුගයත් එක්ක ගැලපෙනවා. ඉතින් පුරාණ කතාවේ තිබුණු අභිරහස දැන් විද්‍යාත්මක සාක්ෂියක් බවට පත් වුණා. ඉතින් ද්වාරකා නගරය ඇත්තටම පැවිතුණා. ඒත් ඒක එකපාරට මුහුදට ගිලී ගියේ ඇයි? පුරාණ කතාවේ තියෙනවා වගේ හදිසි ශාපයක් නිසාද? නැත්නම් වෙනත් හේතුවක් නිසාද? විද්‍යාඥයින් මේකට පිළිතුරු කීපයක්ම ඉදිරිපත් කරනවා. එකක් තමයි මීට වසර දහස් ගණනකට පෙර ආයුෂුගේ අවසානයේදී ග්ලැසියර් දිය වෙලා මුහුදු මට්ටම ඉහළ ගියා. මේක ද්වාරකා වගේ වෙරළබඩ නගරයේ ජලයෙන් යට වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම භූකම්ප. ඉන්දියාවේ මේ ප්‍රදේශයේ භූකම්පන අවදානම් කලාපයකට අයත් වෙනවා.
සමහර විට විශාල භූකම්පනයක් හෝ භූ ස්තර චලනයක් වීම නිසා වෙල්ලබඩ කලාපය මුහුදු යටට ගිලී යන්නේ නැති. මේ වගේ සිදුවීමක් එක රැයකින් වෙන්න පුළුවන්. ඒක පුරාණ කතාවේ තියෙන සිදුවීමක් එක්ක පුදුම විදියට ගැලපෙනවා. මෙතනදී අපිට වැදගත්ම ප්‍රශ්නයක් මතුවෙනවා. පුරාණ කතාවල තියෙන කතන්දරය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වුණු ඒවාද? නැත්නම් මේ දෙක අතර තියෙන්නේ හුදෙක් අහම්බයක්ද? අපේ මේ වීඩියෝ එක තවම ඉවර නැහැ. අපි තවත් ගැඹුරට මේ ගැන ගවේෂණය කරන්න යනවා. ඒත් ඊට කලින් ඔයාලා මේ වගේ තවත් අద్භූත සහ අභිඩාස් වීඩියෝ බලන්න කැමති නම් පහළ තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. එතකොට අපි දාන අලුත්ම වීඩියෝ ඔයාලට ඉක්මනට බලන්න පුළුවන්. හරි. අපි වීඩියෝ එක ඉස්සරහට යමු. ද්වාරකා නගරය ගැන සොයා ගැනීම මේ ටිකෙන් විතරක් ඉවර වෙන්නේ නැහැ. මුහුදයට තවමත් අනාවරණය නොවූ විශාල ප්‍රදේශයක් තියෙනවා. නවීන තාක්ෂණයක් වන සෝනර් සහ සැටලයිට් ඉමේජ් යොදාගෙන කරපු අලුත්ම ගවේෂණ වලින් හෙළිවෙලා තියෙන්නේ මේ පුරාවිද්‍යාත්මක ස්ථානය අපි මුලින් හිතුවටත් වඩා විශාල බවයි. විද්‍යාඥයින් විශ්වාස කරනවා මුහුදයට තියෙන විශාල ව්‍යුහයන් පන්සල්, මාලිගා සහ වෙනත් රාජකීය ගොඩනැගිලි වල නටබුන් වෙන්න පුළුවන් කියලා. සමහර විට පුරාණ කතාවේ සඳහන් ක්‍රිෂ්ණ දෙවියන්ගේ රන් මාලිගාව පවා මේ මුහුදු පත්ලේ සංවිලා තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. පුරාණ කතාවලට අනුව ක්‍රිෂ්ණ දෙවියන්ගේ කාලය ක්‍රිස්තු පූර්ව 3200 වගේ කාලයකට අයත් වෙනවා. ඒ පුරාවිද්‍යාඥයින් විසින් සොයාගත් පුරාවස්තු ක්‍රිස්තු පූර්ව 1500 වගේ කාලයට තමයි අයිති. එහෙනම් මේ වගේ කාල වර්ධනයක් තියෙන්නේ ඇයි? සමහර විට මුල් නගරය මුහුදට ගිලී ගියාට පස්සේ නැවත වතාවක් ඒක ඒ ස්ථානයෙන්ම නැවත ගොඩනගන්න උත්සාහ කරන්න ඇතිද? නැත්නම් මේක සම්පූර්ණයෙන්ම වෙනත් නගරයක්ද? මේ හැම ප්‍රශ්නයක්ම තවම අභිරහසක්. ද්වාරකා නගරයේ කතාව අපිට වැදගත් පාඩමක් උගන්වනවා. ඒ තමයි අපි පුරාවෘත්ත ලෙස සැලකූ බොහෝ කතන්දරවල යම්කිසි ඇත්ත සිද්ධියක් තියෙන පුළුවන් කියන එක. පුරාණ මිනිසුන් තමන්ගේ ඉතිහාසය සහ වැදගත් සිදුවීම් මතක තබා ගන්න පුරාවෘත්ත සහ මිත්‍යා කතා භාවිතා කරන්නේ නැති. මීට වසර දහස් ගණනකට පෙර සිදු වූ සිදුවීම් ගැන අදට අපි කතා කරනවා. අපේ ඉතිහාසය කොච්චර සංකීර්ණද? ඒ වගේම කොච්චර පුදුම සාගතද කියන එක මේ කතා වලින් පෙන්නනවා. අනාගතයේදී තාක්ෂණය තවත් දියුණු වුණාම අපිට මේ මුහුදු පත්ලේ සංගවිලා තියෙන ද්වාරකා නගරයේ ඉතිරි රහස් සියල්ලම සොයාගන්න පුළුවන් වේද? සමහර විට අපේ මිත්‍යා කතා ඉතිහාසයේ බවට පත් වෙන දවස වැඩි ඈතක නැතුව ඇති. පුරාණ කතා සහ ඉතිහාසය අතර තියෙන සීමාව අපේ හිතන තරම් ඈතක නැහැ. සමහර විට මම වගේම ඔයා නොදකින තරම් සමීප වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා තව මේ ගැන කරුණු දන්නව නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒවා අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඒ වගේම මේ ගැන ඔයාලට හිතන දේත් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් එන්නම්. සුබ දවසක්.